If you look at that, China, first row, China, 67%. That's tariff. So we're going to be charging a discounted reciprocal tariff. Donald Trump කියලා ඇමරිකානු ජනාධිපතිවරයා තම ජනාධිපති පදවි ප්‍රාප්තියත් එක්කම හරි ලස්සන වැඩක් කරන මුළු ලෝකෙම ෂොක් වෙන තීන්දුවක් ගන්නවා. ටැරිෆ් ට්‍රම්ප් එක්ක මාර සමගාමී මාතෘකාවක් බවට මේ ටැරිෆ් කතාව පත් වෙනවා. ටැරිෆ් එකක් නැත්නම් තීරුබද්දක් සරල කතාව කියනවා නම් තීරුබද්දක් කරහා වෙන්නේ යම් කිසි රටකට ආනයන ඇතුල්වීම සීමා කිරීම සඳහා අය කරන සුවිශේෂී ගාස්තුවක් ටැරිෆ් එකක් ටැක්ස් එකක් හා සමාන දෙයක්. ඒකට මෙතනදී ලංකාවට 144ක් ඇතුළුව රටවල් කිහිපයකට බදු පැනවීමක් ටැරිෆ් අය කිරීමක් නැත්නම් පැවති ටැරිෆ් එක නැත්නම් තිබ්බ රේට් එක වැඩි කරන්න ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කරනවා. මේ පැනවීමත් එක්කම අපිට මොකක්ද ආර්ථික විමර්ශන වෙන්නේ? පළවෙනි මුළු ලෝකෙටම මේක බලපාන ෂොක් එකක් වුණා. නැත්නම් ඕවරෝල් සිස්ටම් ෂොක් එකක් ක්‍රියේට් කරන්න මේ සිදුවීම මුල් වෙනවා. හේතුව තමයි මුළු ලෝකෙම කාලාන්තරයක් තිස්සේ පැවතෙන විදියක් තිබුණා. මේ විදිය මාර විදියට වෙනස්ම විදියකට බලාපොරොත්තු නොවිච්ච විදියට මේ බදු ක්‍රමවේදය හරහා බදු බැලීම හරහා සාමාන්‍යකරණය වෙලා තිබ්බ වෙළඳපොළ ක්‍රමවේදය අවුරුදු 50ක් 100ක් පැවැත්වගෙන ආපු වෙළඳපොළ විදිය වෙනස් කිරීමට මේ ටැරිෆ් ෂීට් එක හේතු පාදක වුණා. ලංකාවට 144ක් කිව්වට එතනින් එහාට ගිහලා ලෝකයේ අනිත් රටවල චීනට සහ චීනය ඊට පස්සේ අපිට වඩා ඉන්න රටවල් 4-5ක් විතර ප්‍රමාණයක් ඊට විශාල වශයෙන් බදු පැනවීම මේ හරහා සිද්ධ වෙනවා. එතකොට මේකේ පළවෙනි ෂොක් එක ඕවරෝල් සිස්ටම් ෂොක් එකක් මුළු ලෝකෙ පුරාම නිර්මාණය කිරීමට මේක හේතුපාදක වෙලා තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ ආනයන මිල වැඩිවීම හරහා ලංකාවෙන් ඇමරිකන් මාකට් එකට යන භාණ්ඩවල මිල වැඩිවීම හරහා කියන්නේ අපෙන් යන ප්‍රොඩක්ට් එක ඇමරිකාවේ තවත් ටැක්ස් එකක් ඇඩ් වෙලා තමයි භාණ්ඩේ ප්‍රයිස් වෙන්නේ. එතකොට එතනදී මොකද වෙන්නේ? භාණ්ඩේ ආනයන මිල වැඩිවීම හරහා අපිට දැඩි තරගකාරීත්වයක් ඇමරිකන් මාකට් එක තුළ ඇති වීමට ඉඩකඩ තියෙනවා. ඇති වෙනවා අනිවාර්යයෙන්. මොකද අපේ මිල වැඩි අනිත් භාණ්ඩවලට වඩා. මොකද මෙච්චර කාල අපි ප්‍රයිස් කම්පියුටර් කෙනෙක් විදියට මිල තරගයක් හරහා තමයි ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න අපි ආනයන අපි වැඩි කරගන්නේ. නමුත් මේ ප්‍රශ්නෙත් එක්ක අර 144 රේන්ජ් එකට ආවට පස්සේ මේ මෙච්චර කාල තිබ්බ මිල කියන concept එක හරහා කරපු තරගයට ලොකු මරුපහරක් මේ හරහා වදිනවා. එතනින් එහාට ගියාට පස්සේ ඇමරිකාවටත් ප්‍රශ්න තියෙනවා. මොකද එයාලා විශේෂයෙන්ම ලංකාව කියන රට අපි අපේ ඉකොනොමික පැත්තකින් තිබ්බොත් ඕවරෝල් මුළු ලෝකේ විශාල රටවල් ප්‍රමාණයකට මේ ටැරිෆ් වැඩි කරන විශේෂයෙන්ම චයිනා කියන්නේ එයාලගේ ලොකුම දෙවනියට ලොකුම ආනයන කරුවෝ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එයා සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 450ක විතර සේල් එකක් ඇමරිකාව ඇතුලේ චයිනා කරනවා. එතකොට ඔය ඩොලර් බිලියන 450ක සේල් එකක් කරනවා කියන ඔය ප්‍රොඩක්ට් ලොන්ච් එකේම අනිවාර්යයෙන්ම මිල වැඩිවීමක් පැහැදිලිවම අසාමාන්‍ය මිල වැඩිවීමක් මේ ටැරිෆ් සිස්ටම් එක හරහා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකෝට ඇමරිකාවටත් මේක තද බල ලෙසම අනිවාර්යයෙන්ම දැනෙන. මොකද රට අභ්‍යන්තරයේ ආනයනය කරන ලබු භාණ්ඩවල මිල වේගයෙන් අධික ලෙස ඒ කියන්නේ බලාපොරොත්තු නොවිච්ච ප්‍රමාණයකින් අනිවාර්යයෙන්ම ඉහළ යෑමක් මේ හරහා සිද්ධ වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණය මෙතන ගත්තහම ඇමරිකාව තුළ භාණ්ඩ මිල ඉහළ යෑම තමයි අපිට හයිලයිට් කරන්න පුළුවන්. පළවෙනි එක ලංකාවට කම්පිටිෂන් එකක් මිල තරගය කියන එක නිර්මාණය වෙනවා. අනිවාර්යයෙන්ම දෙවෙනියට ඇමරිකාව තුළ ආනයන භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා එයාලගේ රට තුළ යම් කිසි ගැටලුකාරී තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. අපිට දවස් 90ක කාලයක් සමාන කාලයක් දීලා තියෙනවා. තාම මේ ටැරිෆ් එක ලංකාවේ ටැරිෆ් රේට් එක තාම අපේ ආනයන වලට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලමු අපි දවස් 90 දැන් කෙමෙන් ඉවර වෙගෙන යන්නේ. අවසාන වශයෙන් තුන්වෙනි කාරණේ අපි හයිලයිට් කරන්න ඕන දේ තමයි චීනය කියන භාණ්ඩ විකුණුම් කරුවා අනිවාර්යයෙන්ම ලෝකේ තියෙන අනිත් මාකට් දිහා අනිවාර්යයෙන්ම අවධානය යොමු කරනවා. මේ හරහා මුළු ලෝකෙම ෂොක් වෙලා තියෙන දෙයක් තමයි අපි දන්නවා චයිනීස් ප්‍රොඩක්ට් එකක් චීන ප්‍රොඩක්ට් එකක් කියන්නේ මිල සෑහෙන අඩු ප්‍රොඩක්ට් එකක්. මිල ගොඩක් අපිට දෙන්නේ නැහැ කියලා තියෙනවා. එතකොට මේ චීනේ වෙනත් වෙළඳ පොළවල් වලට ඇතුල්
වීම හරහා ලෝකයේ යුරෝපාකරය ඇතුළු අනෙකුත් සියලුම රටවල් වලට පැහැදිලි බලපෑමක් ඒගොල්ලන්ට ඇති වෙයි කියන බය ඒගොල්ලෝ රැඳෙනවා. මොකද සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකට වඩා මේ මිල පහළ මිලක් වුණොත් අනිවාර්යයෙන්ම පාරිභෝගික මේ භාණ්ඩ වෙළඳ ගැනීම සිද්ධ කරනවා. ඒ හරහා floating of China chief export කියන concept එකත් එක්ක floating of China chief export කියන concept එකත් එක්ක ලෝකෙම පොඩ්ඩක් අර තවදුරටත් මේ ෂොක් එක ඩබල් ට්‍රිබල් වෙලා තියෙනවා. මොකද චයිනා ඇමරිකාව අයින් වුණා කියලා එතනින් එහාට එයාගේ සේල්ස් නවත්තලා බලන් ඉන්නේ. එයා එතනින් එහාට ඔප්ෂන්ස් මාකට්ස් වලට යනවා. ඒ ඔප්ෂන් මාකට් වලට ගියාට පස්සේ ඒ ඔප්ෂන් විකල්ප වෙළඳ බලවල් වලට බහණ්ඩ සපේන මිනිස්සු සපේන රටවලට මොකද වෙන්නේ කියන එක මුළු ලෝකෙම ලොකු ඇටෙන්ෂන් එකකින් මේ වෙලාවේ බලන්න ඉන්නවා. ලංකාවේ වැඩිම හෝම් විසිට් ප්‍රමාණයක් ආවරණය කරමින් most popular small tuition lecturer of 2024 ඉකෝන් ඩොක්ටර් කළුතර සහ කොළඹ දිස්ත්‍රික් ආවරණය කරමින් A-level ඉකෝන් තනිපුද්ගල සහ කුඩා කණ්ඩායම් පන්ති ආරම්භයි 071 57 25 743 දැන්ම කතා කර ඔබගේ වේලාව වෙන් කරවා ගන්න. සාම්ප්‍රදායෙන් ඔබට ගිය modern VIP tuition approach එක